ආයුබෝවන්. අපේ යටිසිත අපිට දකින සිහින හරහා විවිධ ඉඟි ලබා දෙනවා. සමහර සිහින බැලූ බැල්මට අමුතුයි වගේ පෙනුනත් ඒවයි තියෙන්නේ ඊටමත් සුබ පණිවිඩ. අද අප මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබ සිහිනෙන් 16කු එනම් තමාට සේවය කරන පුද්ගලයෙකු දුටුවහොත් එයින් ඔබේ ජීවිතයට ලැබෙන වාසනාව කුමක්ද යන්න පිළිබඳවයි. පැරණි සිහින විද්‍යාවට සහ පලාපල පොතපතට අනුව සිහිනෙන් 16කු දැකීම ඊටමත් සුබ පෙර නිමිත්තක් ලෙසයි සැලකෙන්නේ. ඔබ එවැනි සිහිනයක් දුටුවහොත් එහි පලාපලය වන්නේ ඔබට නිරෝගී සුවය හිමිවන බවයි. මෙම සිහිනය මගින් ලැබෙන වාසනාවන්ත පණිවිඩ මෙසේය. ඔබ දීර්ඝ කාලයක සිට යම් අසනීප තත්වයකින් පීඩා විඳිනවා නම් එයින් සුවය ලැබීමට කාලය උදා වී ඇති බව. ඔබේ ශරීරයේ ඇති පීඩාවන් සහ වෙහෙසකර බව දුරු වී අලුත් ශක්තියක් සහ ප්‍රබෝධයක් ලැබීම. මානසික සහ ශාරීරික සැනසීම උදාවීම. 16කු කියන්නේ කෙනෙකුගේ බරක් හෝ වැඩක් සැහැල්ලු කරන පුද්ගලයෙක්. එම සංකේතය සිහිනෙන් පෙනීමෙන් අදහස් වන්නේ ඔබේ ශරීරයට තිබූ බරක් හෝ රෝගී පීඩාවක් ඉවත් වී යන බවයි. මේ ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඊටමත් සැහැල්ලුවෙන් සහ නිරෝගීව ගත කිරීමට ලැබෙන ආශිර්වාදයක්. ඉතින් ඔබත් මෙවැනි සිහිනයක් දුටුවා නම් එයින් ලැබෙන නිරෝගී බව ගැන සතුටු වන්න. මේ වගේ තවත් අපූරු සිහින පලාපල සහ සැඟවුණු අර්ථයන් දැනගන්න අපේ ගුප්ත රහස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඔබ දුටු වෙනත් සිහින තිබෙනවා නම් පහලින් comment කරන්න. ඔබ සැමට නිරෝගී සුවපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.